හරි. අපි තව එකක් ගමු. හරි. මරු එකක් මේ යාළුවෝ. හරිද? යාළුවෝ කිව්වහම ඉතින් යාළුවෝ මට සාමාන්‍ය හැම ජාතියකම වගේ යාළුවෝ ඉන්නවා. හැමතැනම වගේ යාළුවෝ ඉන්නවා. යාළුවෝ මට ගොඩාක් උදව් කරනවා. මේ වෙලාවේ වුණත් මේකත් යාළුකමක් තමයි. හරිද? මේ මට කරදරයක් වෙච්ච වෙලාවක එහෙම දැන් මට මේ වෙලාවේ මතක් වෙන ඒවා කිව්වොත් එහෙම දැන් මේ වෙලාවේ වුණත් අසනි මල්ලි ඇවිල්ලා මෙහෙම පොතක් එලි දැක්කම මෙහෙම වැඩක් තියෙනවා කිව්වා හරි සර් මෙහෙම ගහමු කියලා දැන් මේ වැඩේ හදාගන්න මට වඩා මහන්සි වුණා මෙයා. මේ මෙතන තියෙන බඩු වලින් එහෙම ගොඩක් ඒවා මෙයාට තමයි අයිති. හරිද? මේ මහන්සි වුණා එහෙම. ඉතින් එහෙම මිනිස්සු හරි වටිනවනේ. අපේ අම්මගේ කකුල කැඩිලා එක දවසක් මම කැලණිය කැම්පස් එකේ ඉඳලා එනකොට මට කෝල් එකක් ආවා. මගේ යාළුවෙක් ඉන්නවා දිලීප. එයා දැන් ලංකාවේ නැහැ. දිලීප් මදුෂාන් මචං කොහෙද ඉන්නේ කලබල වෙන්න එපා. අම්මට මෙහෙම එකක් වෙලා තියෙනවා නේද කියලා. මම එන්න කලින් දිලීප් හොස්පිටල් එකට ගිහිල්ලා හිටියා. මට ඒක මාර දැනෙච්ච දවසක්. කියන්නේ මම කොළඹ ඉඳලා එනකොට ඔක්කොම වෙන්න දින වෙලා ඉවරයි. මම දන්නේ නැහැ මගේ යාළුවෝ හොස්පිටල් එකට ගිහිල්ලා එතන හිටියා. ඒ වගේ ඉතින් ඕනි වෙලාවක ඕනි දෙයකට යාළුවෝ ඉඳලා තියෙනවා. හොඳට නරකට දෙකට වෙලී. එමනේ ඉතින් දැන් මට ගොඩක් ඉන්නේ කොල්ලෝනේ යාළුවෝ ගෑනු ළමයිනුත් ඉන්නවා යාළුවෝ. යාළුවෝ ගොඩක් උදව් කරලා තියෙනවා. ඊට පස්සේ මේ වෙලාවේ මේ වැඩේදීත් මගේ ළඟම ඉඳන් මගේ පොඩි කාලේ ඉඳලා යාළුවෙක් ඉන්නවා සජිත්. සජිත් මගෙත් එක්ක සෑහෙන සපෝට් එකක් දීලා තියෙනවා පොඩි කාලේ ඉඳලා. ඊට පස්සේ අපේ සාලිය, ඊට පස්සේ අපේ කුසාංජන කියවෙන්නේ අපි ධනා තමයි කියන්නේ. ධනපාල අපේ යාළුවා මේ හැම වෙලාවකම වගේ ඉඳලා තියෙනවා අපේ ෂෙයාර් කරගෙන තියෙන. ඊට පස්සේ මගේ මුස්ලිම් යාළුවෙක් ඉන්නවා ෆයාස්, ශිමාල්ට මේ ළඟේ දවසක චුට්ටක් අසනීපත් වුණා. ඒ වගේ ගොඩාක් තැන්වලදී යාළුවෝ අපිත් එක්ක ඉඳලා තියෙනවා. යාළුවෝ කිව්වම මම මේ නිකන් මේ මතක් වෙන දේවල් කියන්නේ. එහෙම නැති අය යාළුවෝ නෙවෙයි කියලා හිතන්න එපා. ඔක්කොම යාළුවෝ තමයි. මේ කියන්නේ කිව්වොත් එහෙම පැයක් විතර කියන්න මේ විස්තර කියන්නේ. ඔය ෆයාස් මතක් කරොත් එහෙම මම දවසක් ඔය ගිලින්න ගියපු වෙලාවක ඒ වගේම තව මුස්ලිම් යාළුවෙක් කියන්නේ යත් මුස්ලිම් ඒ යාළුවත් මුස්ලිම් ඒකයි මම කියන්නේ. අර සිංහල යාළුවොත් හිටියා එතන. යාළුවෝ කියන්නේ යාළුවොත් ඉන්න අඳුරන අයත් ඉන්නවනේ. ඒ වගේ මේ මම පැන්න මට ඒතර පීනන්න බෑ. මාව බේරගත්තා මේ මුස්ලිම් යාළුවෙක් තමයි පැනලා බේරගත්තේ. එතකොට මේ මට සිංහල මේ මුස්ලිම් දෙමළ කියලා වේදෙකුත් නෑ. හැමෝම මම ආශ්‍රය කරනවා. හැමෝම ගොඩක් යාළුවෝ ඉන්නවා. පාරේ ඉන්න යාළුවොත් ඉන්නවා. තව යාළුවෙක් ඉන්නවා ෂේන් කියලා. එයා ඉන්නේ නිකන් අපි කතා කරන විදිහටම කිව්වොත් පෑලියගොඩ මුඩුක්කු නිවාස තියෙනවානේ. ඔය අලුත් පාලමේම හැදෙන්නේ යටින් පෑලියගොඩ වත්ත තියෙනවා. ඒ වත්තේ තමයි එයා ඉන්නේ. එයාලට එහෙම මේ ගෙදරකට තනි টয়ලට් එකක්වත් නැහැ. මුඩුක්කු ගෙවල් කියලා කියන්නේ. ඒක ඉන්නවා. ඉතින් ඒ යාළුවා දවසක් මගේ අතේ සල්ලි නැතුව බස් එකේ ඉන්න මම පයින් යනවා. ඒ පැත්තේ ඉඳලා එතකොට තමයි හම්බ වුනේ. මට රුපියල් 17ක් දුන්නා සිල්වර කාසලෙන් එකතු කරලා මේ දෙන්න කියලා. මේ බස් එකට දෙන්න කියලා. ඒ වගේ තියෙනවා. ඒ වගේ දැන් ඔය වගේ ගොඩාක් අය ඉන්නවා. ඊට පස්සේ අද ලංකාවේ හොඳම තැන්වල ඉන්න අයත් ඉන්නවා. ලෝයර්ස්ලා, ડોක්ටර්ස්ලා එහෙම ඉන්නවා. යාළුවෝ ගැන කවියක් මම ලියලා තියෙනවා මගේ පළවෙනි පොතේ. මම හිතනවා ඒක කියෙව්වොත් නැත්තම් අපිට කැප්ෂන් එක කරලා දාන්න පුළුවන් නම් තියෙනවා. ඒකේ කැම්පස් එකේ ඉන්න හැමෝම යාළුවෝ. හරිද? මගේ කාමරේ හිටපු යාළුවෝ ඉන්නවා. අපේ ෆ්ලෝර් එකේ හිටපු අය, මගේ බැච් එකේ හිටපු අය යාළුවෝ ඉන්නවා. ඊට පස්සේ මගේ ජූනියර් මල්ලිලා නංගිලා ඉන්නවා, සීනියර් අයියලා අක්කලා ඉන්නවා. ඊට පස්සේ දහම් පාසලේ හම්බෙච්ච යාළුවෝ. හරිද? ඊට පස්සේ මගේ පොඩි කාලේ ඉඳලා හිටපු යාළුවෝ ඉන්නවා. ඉස්කෝලේදී හම්බෙච්ච යාළුවෝ ඉන්නවා. ඒ හැමෝම මේ වෙලාවේ මතක් කරනවා. මෙතෙන්ට මේ වෙලාවේ ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ම මගේ යාළුවෝ තමයි. මොකක් හරි හිතවත්කමක් නිසා ගොඩක් වෙලාවට ආපු අය. ඒ හැම යාළුවෙක්ම සහ සාමාන්‍ය A level batch එකක් ඉවරුනාට පස්සේ, කියන්නේ ඒ පන්ති වලදීත් අපි එහෙම තමයි. A level batch එකක් ඉවරුනාට පස්සේ ඒ batch එකේ ඉන්න නංගිලා මල්ලා කියන්නේත් මගේ යාළුවෝ තමයි ගොඩක් වෙලාවට. එහෙම ඕන දෙයක් කතා බහ කරලා ෂෙයාර් කරගෙන එහෙම ඉන්නවා අපි. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කොල්ලොත් එහෙමයි, විශේෂයෙන්ම ගෙල්ලොත් එහෙමයි. ඉතින් ඒ අයත් යාළුවෝ. හැමෝම යාළුවෝ. මේ වෙලාවේ මාව මෙතෙන්ට මේ තැනට අරන් එන්න වචනකින් හරි උදව් කරපු, දශමකින් හරි සපෝට් එකක් වෙච්ච කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් යාළුවෙක් විදියට ඒ හැමෝටම මේ වෙලාවේ මම රෙස්පෙක්ට් කරනවා. යාළුවෝ කියන්නේ මගේ ජීවිතේ ලොකු චැප්ටර් එකක්.